අසිරිමත් සම්බුදු දෙමකුල සිහිපත් කරමින් අවිස්සාවෙල්ල ඉහළ තල්දූව නිහඬ අරණ පින්බිමේ පැවති ඒ අසිරිමත් පින්කම්මාලාව ජයශ්‍රී මහා බෝධිරෝපණයේදී සහජාතව පැනලකුණ වූ අෂ්ටඵල බෝධිශාඛාරෝපණ මහා පූජාව ඇතුළු පින්කම්මාලාවයි. මා පිටික වින්දසාර අපේ ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ අපි දානත්ම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. මේ මොහොතේ ඒ උතුම් ප්‍රෝර්චා බිමට පත්වන ඒ තරුණ මහත්මයා සම්බුද්ධ ශාසනයට බාර කරන අවස්ථාව ඒ කටයුතු ඇතුළු අනිකුත් කටයුතු ඉදිරියට කරගෙන යාමට අපි දානත්ම ගෞරවයෙන් සාදු නායක මහින්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සාමයෙන් මහස්මෝනමක් බවට පත් වෙලා ඉන්න බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ ශාසනික නාමය යොදන්න ඕන. මේ ශාසනික නාමය පරිදි මහස්මෝ නමකට බාහිර වෙන නම තමයි උන්වහන්සේ දැන් පිළිගන්න අපි උන්වහන්සේ ආරම්භ කරනවා. ඒ නිසා අපි දැන් උන්වහන්සේට සසුනේ ධර්මාවබෝධය ලැබීමේ අවස්ථාව ලැබෙන නම යෝජනා වෙලා තියෙනවා. පොරොත්තු පිළිවෙල සිත් නම තමයි උන්වහන්සේගේ හඳුන්වන්නේ. ඉතින් හඳුන්වන්නට වැඩි දිනවකට ගෞරව බහාර දක්වමින් සසුන වැඩ සිටීමට රාජසාරකීය කටයුතු කරලා කියලා උන්වහන්සේ ආදවනවා. පොරොත්තු පිළිවෙල සිත් මේ ශාසනය මහා සාමූහික එකතු වෙන සම්මාන බව සඳහන් කරමින් උන්වහන්සේට අපි මේ වෙලාවේදී ආශිර්වාදයේ සඳහා කෙටි දේශනාවක් සිදු කරනවා. ඉතින් සහභාගී අප සියලු දෙනාට ආශිර්වාද කරනවා. සියලුම වේවා මුදලාට විදුත් නිරෝධී සැදී දීර්ඝායුෂ ලැබේවා. සුවපත් ඉමෝතනාගේම ඉලව ජීවිතය අභිමතාර්ථය සාධන වේවා. ආත්මික ජීවිතය සමේවා ආසනාවේදී අපි මුදලාට මොකද සරසිය ලබා ගැනීමට ඒ මහා උපේක්ෂ උපේක්ෂය වේවා. නමස්කාර. සම්බුදු පියාණන් වහන්සේලාගේ ඒ අපිට මහ ගුණ හතට මහ ගරුණ හිත කෙරෙදරි කරලා සීල සමාධි ප්‍රඥා මහ ගුණේ පූර්ණ කරගන්න. උන්වහන්සේලාගේ අනන්ත ආශිර්වාද සීල මහ රැකවන්නන් දීත්වා කියලා මහා සංඝ රත්නය මේ මහ පිරිස සූත්‍රයක් සජ්ජායනා කරන මහ සිතමෙත යහපත උදා වෙත්වා අප්‍රමාණ ගුණ ආශිර්වාද ගුණ බල නැගේවා කියලා අධිෂ්ඨානයෙන් සෑම සිව දිනාමත් කර්ණික සූත්‍රයන් සජ්ජායනා කළ මේ මහ බුදු ගුණ සජ්ජායනා කරන්න බලාපොරොත්තු වෙමු. හැම දිනාමත් සාදු සාදු සාදු.
දෙනාමත් එක්ක අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. උතුම් සම්බුද්ධ ශාසනය තුල මහ කරුණ හිටින් ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා වූ තිලෝගුරු සම්මා සම්බුද්ධාණන් වහන්සේගේ මහ තෙමඟුල සිහි වෙන උතුම් පුන් පොයේ දිනේ හිට දිනට යෙදෙනවා. බෞද්ධයන්ට කියනා වූ ඒ උතුම් මහ පින්කම උදෙසා මේ හැම දිනමත් අතේ තියලා අද මේ බුද්ධ භූමිය තුල ඒ තිලෝගුරු සම්බුදු පියාණන් වහන්සේලාගේ මහා පාරමිතා ගුණ කඳ ඒක රාශි වෙලා කැටි වෙලා ලෞතර බුද්ධ රාජ්‍ය පහල කරන්නට ඒ මහ පසුබිම් පසුතලයන් සැකසෙන්න යෙදුණා වූ ඒ මහ බෝ පියාණන් වහන්සේ කියන්නේම පාරමිතා ගුණ කඳමයි මහ ගුණාශිර්වාදයමයි මහ ගුණ බල මහිමේමයි අපි හැම දිනාටමත් මේ මහ බොදුනුවන්ටත් මහ රැකවන්නයන් නැගෙන්නා වේ පාරමිතා ගුණ කඳ මහ නිවීම සැනසීම උදාවෙන්ට මහ පසුබිම් පසුතලයන් සැකසෙනවා ඒ දස බලවර සේරයන් ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිනේ